සෙව්වන්දියකට පෙම්බැන්දා අසාදහසක් රසින්දාට ඔය හැටියක් කරනවා. නාමල් හිම පෙම්බැන්දද කවුරුගේ කාලේ? නාමල් බැන්දා ලිමිනිට සෙව්වන්දිර නෙවෙයි. දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඇයින්ද පරණේව නවත්තලා තියෙන්නේ. කොහොමද මේ? යා මිද්දිනිය කියලා තියෙනලු. මාර වැඩක් ඒක. දැන් හැම කෙනාම මිද්දිනිය තමයි ට්‍රාන්සිට් ගන්නෙ. හැබැයි ඉතින් ආණ්ඩුව ඔය කට්ටිය කොහේ ගියත් ඉතින් ආණ්ඩුව දැනගන්න ඕනේ, රටේ පොලිසිය දැනගන්න ඕනේ හොයාගන්න. Tamanට හොයාගන්න බැරුව දැන් මේ ඇංගිලා හිටියා, අර ඇංගිලා හිටියා කියලා කයිවාරු ගහලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එයාට යන්න පාස්පෝර්ට් හදලා දුන්නේ කවුද? ඒ ගැන හොයන්න ඕන. අර කන්ටේනර් පැන්නුව වගේත් දන්නේ නැහැ. මොකද පහුගිය කාලේ පාස්පෝර්ට් එක බාර රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමතිවරයා කිව්වා එයාගේ ලේකම් කෙනෙක් පාස්පෝර්ට් 17ක් හොරාට හදන් ගියා කිව්වා. හදන් ගියපු කෙනා ඇල්ලුවෙත් නැහැ. හදන් ගියපු කෙනා කවුද කියන්නෙත් නැහැ. ඒ පාස්පෝර්ට් 17 කාගේද කියලා කියන්නෙත් නැහැ. ඉතින් මේ අන අයට පාස්පෝර්ට් හදලා දුන්නේ කවුද? අර කන්ටේනර් 2 සහ 323 පන්නපු ආකාරයටමද පාස්පෝර්ටුත් හැදුවේ. දැන් අමාත්‍යවරයා මම කියනනේ 17ක් ලේකම් හොරාට හදන් ගියා කියලා. මේ ගැන පරීක්ෂණයක් නැහැ නේ. කන්ටේනර් දෙකක් දැන් කටගෙන සද්දෙකුත් නැහැ. කන්ටේනර් දෙක තියෙන ඉඩම ගැන කියනවා. පන්නපු කෙනා ගැන කියන්නේ නැහැ. කන්ටේනර් 23 පන්නපු කෙනා ගැන කියන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ආණ්ඩුව මේවා ගැනත් හොයලා ඉතාමත් කඩනමින් නීතිය ක්‍රියාත්මක කරන්න